මේ ලබාගත්තා වූ අවබෝධය තුලින් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන එකම එක දෙයයි. ඒසා කැපවීමක් කරලා උන්වහන්සේ මේ සම්මා සම්බුද්ධ රාජ්‍යය ලබාගත්තා. උන්වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපෙන් බලාපොරොත්තු වෙන්නේ එකම එක දෙයයි පිංගතුනි. ගිහි පිංගතුල්ලාගෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගෙන සීලය ආර සීලයක් හැටියට වඩමින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියන කාරණය පිංගතුනි. බලන්න අරසා කැපවීම සම්භාරයක් ජීවිතේ ලක්ෂ වාර ගානක් මරණයට දාලා උන්වහන්සේ ලැබුවා වූ අවබෝධය තුලින් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සරල කාරණා තුන විතරයි පිංගතුනි. ගිහි පිංගතුල්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සරල කාරණා තුනයි. ඒ කාරණා තුන තමයි තෙරුවන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාව. දෙවෙනි කාරණය සීලය ආර්ය සීලයක් හැටියට වඩන්නේ. තුන්වෙනි කාරණය පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න පිංගතුනි. එනම් මෙවැනි වෙසක් සතියක් සමරන මේ මොහොතේ ඒ බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණා වූ දේ අපි ඉටු කරන්න දක්ෂ නැත්තම් පිංගතුනි ඒ නොදක්ෂ භාවය විසින්ම අපි බුදුරජාණන් වහන්සේට ණයකරුවෙක් බවට පත් වෙනවා. මොකද අපි උදෙසා බෝධිසත්වයෝ අරසා කැපවීම සම්භාරයක් දැක්වුවා. ඒ වගේම ලක්ෂ වතා ගානක් ජීවිතේ මරණයට දැම්මා. ඒ සියල්ල සිද්ධ කරලා අවසානයේ උන්වහන්සේ ශ්‍රාවකයන් හැටියට අපෙන් බලාපොරොත්තු වෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් සීලේ ආර්ය සීලයක් හැටියට රැකීමත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයත් කියන කාරණා තුන නම් අපි දක්ෂ වෙන්න ඕනේ මේ වෙසක් සතිය තුල. ඒ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ වගේම සීලේ ආර්ය සීලයක් හැටියට වඩමින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න පිණිස. අපි දක්ෂ වුණොත් ඒ කාරණා තුන දකිමින් මේ වෙසක් සතිය ගත කරන්න එතනදී අපි බුදුරජාණන් වහන්සේට ණය නොවියු ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඉන් මෙහා අපි උත්සාහ ගන්න වෙසක් සතිය තුල මේ සද්ධාවෙන් සීලෙන් එහෙම නැත්නම් අනිත්‍ය සංඥාවෙන් බැහැර වෙලා ජීවත් වෙන්න නම් වෙනදා වගේම කාමච්ඡන්දයන් උපදින ආකාරයේ කටයුතු කරලා ජීවත් වෙන්න නම් සිල්පද පහ බිඳෙන ආකාරයෙන් කටයුතු කරලා ජීවත් වෙන්න නම් ඒ කරන කටයුත්තක් පාසාම අපි බුදුරජාණන් වහන්සේට ණයකරුවෙක් බවට පත් වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේට ණයකරුවෙක් වුණායි කියන්නේ එහි බරපතල අකුසල් විපාකයන් අපිට සංසාරයක් පුරාවට අත්විඳින්න වෙනවා. මොකද බෝධිසත්වයෝ අරසා කැපවීම සම්භාරයක් සිද්ධ කළා අපිට මේ උතුම් ධර්මය ලබලා දෙන්න. උන්වහන්සේට අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ භවයට බැහැලා මෙච්චර දුක් විඳින්න උන්වහන්සේ වෙනුවෙන්. උන්වහන්සේට එහෙමනම් තිබ්බ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා රහත් භාවයට පත් වෙන්න. එහෙනම් එදා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය අතහැරලා මේසා දුක් කංගරාවක් විඳාගෙන මේ සංසාරයට බහින්නේ අපි නිසාමයි. එනිසා අපි නිසා නම් මේසා දුක්ඛන්දරාවක් බෝධිසත්වයෝ වින්දේ. ජීවිතේ ලක්ෂ වතාවකට වැඩිය මරණයට දාලා තියෙනවා නම් අපි දක්ෂ වෙන්න ඕනේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා අපිට කරන්න තියෙන යුතුයකම ඉටු කරන්න. ඒ යුතුයකම හැටියට උන්වහන්සේ ගිහි පින්වතුන්ලාගෙන් බලාපොරොත්තුනේ මේ තෙරුවන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාවත් සීලය ආර්ය සීලයක් හැටියට වැඩිමත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකීම. එනිසා මේ වෙසක් සතිය තුල ඔබ දක්ෂ වෙන්න. මේ කාරණා තුන ජීවිතේට එකතු කරගෙන ඔබ බුදුරජාණන් වහන්සේට ණයකරුවෙක් නොවු දරුවෙක් බවට පත් වෙන්න. අතිපූජ්‍ය රාජකිරිය අරියඥාන ස්වාමීන් වහන්සේ අද දහම් කරුණු ඔබට පැහැදිලි කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මේ ත්‍රිමංගල්‍යයන් සැමරෙන සමයේ ආමිස පූජාවන් සම්බන්ධයෙන් කතා කරද්දී අපි දකිනවා දන්සලක් දීලා අවසානයේ මත්පැන් පානය කරලා විවිධ විකාර රූපී නර්තනයන් වල යෙදෙන පිරිස්. එහෙම නොවන පිරිස් බොහෝයි. ඒ පිළිබඳවත් මතක් කරන්න ඕනේ. ඒ වගේම ඔලුබක්කෝ ඇටසැකිලි නටවනවත් අපි දකිනවා. හොල්මන් මන්දිරත් මේ කාලෙදී ඉදි වෙනවා. මේ ක්‍රියාවන් වල ප්‍රතිඵල කොයි ආකාරයෙන්ද පැහැදිලි කරගන්න පුළුවන් ස්වාමින් වහන්සේ? මේව අනිවාර්යයෙන්ම නෝන දුගතියට වැටෙන්නේ. තේරෙනවද? කර්මය කර්මඵල විශ්වාසය නැතිකම ඒගොල්ලෝ. තේරෙනවද? කර්මය කර්මඵල විශ්වාසයකින් තොරව අපි දන්සල් 1000ක් දුන්නා. තේරුමක් නැහැ. සිල්පදයක් රකින්න නැතුව කර්මය කර්මඵල විශ්වාසයෙන් දන්සල් 1000ක් දුන්නා. තේරුමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය කැලේ ඉන්න අලියෙක්, කැලේ ඉන්න සිංහෙක්, කැලේ ඉන්න කොටියෙක්, ඒ අලියෙක් කොටියෙක් සිංහෙක් වෙලා උපදින්නේ ඇයි? පෙර ජීවිතේ කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව පින්කම් සිද්ධ කළා. දන් දුන්නා.
ඒගොල්ලන්ට කර්මය කර්මඵල විශ්වාසයක් තිබෙන්නේ නැහැ. පින්කම් කරලා දන් දීලා ඊළඟට මත්පැන් බීගෙන කාමච්ඡන්දයන් තුල ජීවත් වෙලා අර දුගතියට අවශ්‍ය සංස්කාරය රැස් කරනවා. නමුත් දුගතියට වැටෙද්දී දානය ඇවිල්ලා විපාකෙට ඒ දන්සල් දුන්නානේ විපාකෙට එනවා. අන්න කැලේ රජ්ජුරුව වෙලා ඉපදෙනවා. තේරෙනවද? එයා අලියෙක් වෙලා කොටියෙක් වෙලා සිංහෙක් වෙලා ඉපදුනොත් රටේ රජ්ජුරුව කැලේට ගියත් අලියෙක් කොටියෙක් දැක්කොත් මග හැරලා යන්න ඕන. තේරෙනවද? ඇයි යාට ඒසා බලයක් ලැබුණේ? දානේ ආනිසංස. තේරෙනවද? ඒ නිසා අපි පින්කමක් කරද්දී වෙසක් අරමුණ කරගෙන වෙසක් සතිය අරමුණු කරගෙන අපි පින්කම් සිද්ධ කරනවා නම් ඒ සෑම පින්කමක්ම සිල්පද 5 ආරක්ෂා කරගෙනයි කරන්න ඕනේ.